අපි ආරම්භයේදී සඳහන් කළා අද දවසේදී අපි වැදගත් යමක් පිළිබඳව කතා කරනවා කියලා දෙවි. ඔව් දැන් ජීවිතයේ මේ පැහැපත් වෙන්න බොහෝ අය උත්සාහ කරනවා නේද? මෑත කාලේ අපි රූපලාවන්‍ය ශාස්ත්‍රයේ දැක්ක ලොකු ගැටලුවක් තමයි පැහැපත් වෙන්න සුදු වෙන්න ගිහිල්ලා විවිධ වූ ගැටලුකාරී තත්ත්වයන්ට අපේ පාරිභෝගිකයන් ලක් වුණා. සුදු වීමයි පැහැපත් වීමයි කියලා කියන්නේ දෙකක්. වගකිය යුතු රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් හැටියට රුසිලෝන් මාකටින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අපි ඔබේ පැහැපත් භාවය වෙනුවෙන් ඔබේ සුන්දරත්වය වැඩි කරගන්න ඔබේ පැහැපත් භාවය වැඩි කරගන්න දේශීය ආයුර්වේදයත් එක්ක එකහුව වෙලා දේශීය ආයුර්වේදයේ නවීන තාක්ෂණයත් එක්ක මුසු කරගෙන අදට ගැලපෙන විදියට ආයුර්වේදික් ෆෙයානස් ඩේ ක්‍රීම් එකක් ආයුර්වේදික් ෆෙයානස් නයිට් ක්‍රීම් එකක් ඒත් එක්කම ආයුර්වේදික් ෆෙයානස් ලෝෂන් කීපයක් ඔබ වෙනුවෙන් අරන් ඇවිත් තියෙනවා. ඉතින් අද ඒ ගැන ඔබට කතා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. දැන් වෛද්‍යතුමන් දෙසට හැරුණොත් එහෙම දැන් රොෂික මහත්මිය කිව්වා මේ පැහැපත් වීමයි සුදු වීමයි කියන්නේ කාරණා දෙකක් කියලා. අපි කොහොමද වෛද්‍යතුමනි සෞඛ්‍ය විද්‍යාත්මකව වෛද්‍ය විද්‍යාත්මකව මේ කාරණා දෙක පැටලුම් අරගන්නේ? මොකක්ද සිදුවෙන්නේ පැහැපත් වීමේදී? මොකක්ද සිදුවෙන්නේ සුදු වීමේදී? ඔදිලිප අපි දන්නවා වෙළඳපොලේ තියෙනවා බ්ලීචින් අඩංගු ක්‍රීම් වර්ග. මේ බ්ලීචින් අඩංගු ක්‍රීම් වර්ග කියද්දී එහි අන්තර්ගතය ගැන තමයි අපි බලන්න ඕනේ. සාමාන්‍යයෙන් බ්ලීචින් අඩංගු ක්‍රීම් වර්ග කාණ්ඩ දෙකක් විතර තියෙනවා. එකක් මර්කරි අඩංගු නැත්නම් රසදී අඩංගු කාණ්ඩ. ඊළඟට තියෙනවා හයිඩ්‍රොක්විනින් කියලා රසායනික. ඉතින් මේ වර්ග දෙකේ ඒවා භාවිතා කරපුවාම විශාල ගැටලු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දිගුකාලීනව මේ වගේ ක්‍රීම් භාවිතා කරපුවාම බොහෝ අය අපිට අඳුරගන්න පුළුවන් ලක්ෂණයක් තමයි සම රතු වෙනවා. ඊළඟට පළු දානවා, කැසීම් වගේ ඒවා මුල් අවස්ථාවේදී එනවා. ඊට පස්සේ ඒ සාමාන්‍ය ඊට පස්සේ දිගුකාලීනව භාවිතා කරපුවාම ඒ කියන්නේ ඒ රසායනික වර්ග වලින් කරන්නේ අර ඒ ස්ථානිකව අපේ මෙලනින් කියන වර්ණකය නිෂ්පාදනය කරන එක අවම කිරීමක්. ඒතකොට විශාල පැල්ලම් වගේ ඉන්න පුළුවන් කාලීන. ඒතකොට මුහුණ එක පැහැයක් අත්පාවල එක පැහැයක් ඒ වගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. රුසිලෝන් නිෂ්පාදන ගැන කතා කරොත් අනිකුත් නිෂ්පාදන වලට වඩා මේ නිෂ්පාදන වෙනස් වෙන්නේ මොකක්ද මේකේ තියෙන වෙනස? පළවෙනි කාරණය ගුණාත්මක භාවය. ගුණාත්මක භාවයෙන් ඉහළ ප්‍රමිතියකින් යුක්ත පරීක්ෂණාගාර යටතේ තත් පරීක්ෂණ යටතේ වෛද්‍යවරුන්ගේ ආනුන් දැනුම මත රූපලාවන්‍ය ශිල්පීන්ගේ අධීක්ෂණය යටතේ සියල්ල ඔබට අහිතකර නොවන ලෙස නිෂ්පාදනය වන නිසා ඒක තමයි සුවිශේෂීම කාරණාව අපේ නිෂ්පාදනවල තියෙන. එතකොට යම් තත්ත්ව සහතික ලබාගෙන ඇති මොනවද ඒවා අපි දෙවල් ගැන කතා කරමු. GMP සර්ටිෆිකේට් එක, ISO සර්ටිෆිකේට් එක, ඕගනික් සර්ටිෆිකේට් එක ඒත් එක්කම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිෂ්පාදනයක් හැටියට ලබාගත් සියලු සහතික ආයතනය සතයි. අපේ ෆෙයානස් ඩේ ක්‍රීම් එක ගැන කිව්වොත් ෆෙයානස් ඩේ ක්‍රීම් එකේ කස්තුරි කහ, සුදු හඳුන්, කොකුම් පොතු, වැල්මි වගේ දේශීය ආයුර්වේදීය අමුද්‍රව්‍ය යොදාගෙන 100%ක්ම ඔබේ ස්වභාවිකත්වය නිෂ්පාදනවල ස්වභාවිකත්වය ආරක්ෂා වෙන පරිදි නිෂ්පාදනය කරලා තියෙන්නේ කියන එක මට බය නැතුව කියන්නට පුළුවන්. එතනදී මම පැහැදිලි කරන්නම් මේ ක්‍රීම් එකේ මේ පේනවා පැහැදිලිව මේ තියෙන්නේ අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙන ස්වභාවික වර්ණයම පමණයි. මේ නිෂ්පාදන තුල අපි කෘත්‍රිම වර්ණකයක්වත් මේ තුල අන්තර්ගත කරලා නැහැ. මේ අපේ ඩේ ක්‍රීම් එක. ඉතින් මෙතන ස්වභාවිකත්වයේ ආයුර්වේදීය ගුණාංග උපරිමයෙන් රැකෙන පරිදි ඔබට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් විදියට අපි සුරක්ෂිතව මේක ඔබ අතටපත් කරලා තියෙනවා. ඒ එක්කම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපි ඩේ ක්‍රීම් එකක් පාවිච්චි කරාම කියනවානේ සන් ප්‍රොටෙක්ෂන් එකක් ආලේප කරන්න කියලා. එහෙම අවශ්‍යතාවයක් මේ ක්‍රීම් එක භාවිතා කිරීමේදී වෙන්නේ අපි සන් ප්‍රොටෙක්ෂන් එකක් මේකේ අන්තර්ගත කරලා තියෙනවා. SPF 30 අන්තර්ගත කරලා තියෙනවා. නයිට් ක්‍රීම් එක ගැන කතා කරොත් නයිට් ක්‍රීම් එක රාත්‍රී පෝෂණ සත්කාරයක් හැටියට ක්‍රියාත්මක වෙමින් ඔබේ ශරීරයේ සුන්දරත්වය වැඩි කරන්න, සමේ තියෙන ලප කැලල් පාලනය කරන්න, අවම කරන්න ක්‍රමක්‍රමයෙන් ක්ෂණිකව නෙමෙයි ක්‍රමක්‍රමයෙන් සමේ තියෙන ලප කැලල් අවම කරන්න, පාලනය කරන්න ඒත් එක්කම සමේ තියෙන රැලි ස්වභාවය අවම කරගන්න ගැටලු විශේෂයෙන් හැමේ තියෙන තෙතමනය රැක ගන්න මොයිස්චරයිසර් ගතිය රැක ගන්න වගේ ලොකු ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් නිෂ්පාදන
පෙලක් හැටියට තමයි අපේ ඩේ ක්‍රීම් එකයි නයිට් ක්‍රීම් එකයි ඔබ වෙනුවෙන් අරන් වෙලා තියෙන්නේ. all skin type ඕනෑම සමකට පාවිච්චි කරන්නට පුළුවන්. මම කැමති යලිත රෝෂිකා මහත්මියගෙන් දැනගන්න. අපි දැන් මුහුණේ පැහැය කොහොමද අපි පාලනය කරගන්න, අපි කොහොමද ඒ පවත්වා ගන්න කියන කාරණාව පිළිබඳව කතා කරා. අපි කතා කරමු මේ අපේ ඇඟේ අපේ සමේ පහට කොහොමද අපි පාලනය කරගන්නේ? එහෙම නැත්නම් එකම වර්ණය කොහොමද අපි මේන්ටේන් කරන්නේ? කොහොමද මේ කාරණාව කරන්නේ? ඔව් පාරින්දියා. අපි දන්නවා අපේ මූණ වගේම අපි අපේ දෑත් දෙපා ශරීරයත් ඒකාකාරී වර්ණයකින් පවත්වාගෙන යන්නට පුළුවන් නම් ඒක හරි වැදගත්. ඒක තමයි අපේ සුන්දරත්වය බාහිරට පේනකොට වඩාත් ඇසට ප්‍රිය වෙන්නේ. ඒත් අපි කියනනේ මේකප් එකක් උනත් කරනකොට විවෘත සෑම ස්ථානයක්ම මේකප් කරන්න කියලා කියන්නේ ඒ නිසා. ඉතින් ඒ වෙනුවෙන් ඔබේ ශරීරය පැහැපත්ව පවත්වාගෙන යන්න අපි බොඩි ලෝෂන් වර්ග දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. අපේ ආයුර්වේදික් ෆෙයානස් බොඩි ලෝෂන් එක ඒත් එක්කම දෙලුම් සාරය අන්තර්ගත කරලා තියෙන ප්‍රොමිගනට් බොඩි ලෝෂන් එක. මේ දෙකම ඔබ ඕනෑම සමකට සුදුසු විදිහට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් ආයුර්වේදික් ෆෙයානස් බොඩි ලෝෂන් එක ගත්තොත් එතන වෙනිවැල් ඒත් එක්කම කස්තුරි කහ අන්තර්ගත කරලා තියෙනවා. ප්‍රොමිගනට් බොඩි ලෝෂන් එක ගත්තොත් මේකේ දෙලුම් සාරය ඇල්ෆා බියුටින් අන්තර්ගත කරලා තියෙනවා. ඇල්ෆා බියුටින් කියලා කියන්නේ මෙලනින් වර්ණකය. මෙලනින් වර්ණකය පාලනය කරන්න. ශරීරයේ මෙලනින් වර්ණකය නිසානේ අපේ වර්ණය මේ අඩු වැඩි වෙන්නේ. ඉතින් මේ මෙලනින් ක්‍රියාකාරීත්වය පාලනය කළ ක්‍රමානුකූල පාලනය කිරීමත් තුළින් ඔබේ ස්කින් ටෝන් එක පැහැපත් කරන්න හොඳ වර්ණයකට පෙරලන්නට ඇල්ෆා බියුටින් වලින් ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. එක්කම ආයුර්වේදික් ලෝෂන් එක පාවිච්චි කරන කෙනෙකුට අපි විශේෂයෙන් මතක් කරනවා මම ආදරේ රාත්‍රී කාලේ පාවිච්චි කරන්න. මොකද අපි දන්නවා කස්තුරි කහ වගේ දෙයක් දහවල් කාලේ ආලේප කරලා හිරු එළියට වගේ නිරාවරණය වුණොත් මෙහි තියෙන ආයුර්වේදීය ගුණාංග වලට යම්කිසි හානියක් වෙන්න පුළුවන්. ඒ අපි ආලේපන හඳුනාගත්තා වගේම ඒ භාවිතය පිළිබඳවත් දැනුවත් වීම හරි වැදගත්. ඒ නිසා විශේෂයෙන් මේ කියන උපදෙස් වලට අනුව ඔබ අපේ නිෂ්පාදන පාවිච්චි කරන්න. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධව ඕනෑම මොහොතක අපේ වෙනම කණ්ඩායමක් පත් කරලා ඉන්නවා රූපලාවන්‍ය උපදෙස් ලබා දෙන්න. සතිය ඕන දවසක මාව අමතන්නත් පුළුවන් ඔබට. ඉතින් ඒ විදිහට ඔබට ගැටලුවක් ඇති වේ නම් ඒ පිළිබඳවත් අහලා අපි දෙන උපදෙස් වලට අනුව අපි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්නේ ඔබට මේ ගන්න නිෂ්පාදන වලින් උපරිම ප්‍රයෝජනය ලබන්න ඔබ පැහැදිලිව දැනුවත් වෙන්න ඕන නිසා ඉතින් මේ සියල්ල අරගෙන ඔබට සෞඛ්‍ය සම්පන්නව ඔබේ ශරීරයට ඔබේ ශරීර සෞඛ්‍යයට හානියක් නොවන විදිහට පැහැපත් වෙන සුදු වෙන්න නෙවෙයි ඔබේ ස්කින් ටෝන් එක හොඳ තත්ත්වයේ පවත්වාගෙන යන්න තියෙන ගැටලු අවම කරගන්න පාලනය කරගන්න ලොකු පිටුහලක් ලැබේ. අපි